මේ යසෝදරා භාග්‍යවතුන් වහන්සේ පිරිනමන පානවා දකින්න කැමති නෑ. ඒ නිසා මේ යසෝදරාට පිරිනමන පාන්නට අවසර දෙන්න කිව්වා. යසෝදරා එහෙනම් පිරිනමන පාන්න කලින් 이르දි ප්‍රාතිහාර්ය පාන්න. යසෝදරා ඔබට මහා අභිඥා තියෙනවා. ඔබ මෙතෙක් කාලයක් අභිඥා දක්වලා නැහැ. ඔබගේ මේ අවසාන වතාවේ දෙව් මිනිසුන්ට හිතසුව පිණිස 이르දි ප්‍රාතිහාර්ය පාන්න කිව්වා. ඒ යසෝදරා උත්තමාවිය භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා වන්දනා කළා. මේ ආකාශයට පැන නැගිලා එක වගේ භික්ෂුණීන් 1000ක්ම වනවා. යසෝදරාව 1000යි. 1000ක් ඉඳලා එක්කෙනෙක් වෙනවා. අහසේ සම්මන් කරනවා. එක වෙලාවක ගුරුළු වේශයක් මවාගෙන මේ පෘථුවියම පියාපත් දෙකෙන් වහලා බුදුරජාණන් වහන්සේගේ සිරිපා ළඟ තමන්ගේ ඒ ගුරුලාගේ තුඩ තියලා හොටේ තුඩ තියලා වන්දනා කළා. නාගයෝ බය වෙනකොට කිව්වා බය වෙන්න එපා මා යසෝදරා. ඇතෙක්ගේ වේශයක් කරන් කුංචනාද කළා. ඒ යසෝදරා 이르දී දසදහසක් ලෝක ධාතු වලට කුංචනාදාට එන්න. ඒ යසෝදරා අපි උඩ ඉඳලා මොහොත බලනවා වගේ බිමේ ඉන්න අයට අහසේ මොහොත පේනවා. ඒ මොහොතේ පීනන ලොකු මාළුවෙක් වගේ යසෝදරා එකපාරම ඉර මඩල අතට අරගෙන පෙන්නවා. සඳ මඩල අතට අරගෙන පෙන්නවා. යසෝදරා ස්ත්‍රියකගේ ආනුභාවය බලන්න ඉරහඳ අත ගන්නවා. මේ යසෝදරා ඊට එකපාරම සද්දවිඳුගේ විමානය මැව්වා. සද්දවිඳුට හිතා ගන්න බෑ හරි සක්‍ර විමානය මේකද තවතිසාව මේකද කියලා හොයාගන්න බෑ. සද්දෙව් විමන මැව්වා. සද්දවිඳු විදියට පෙනී හිටියා. දෙවිවරුන් හොයාගන්න බෑ ඇත්ත සද්දවිඳු මේද. මහා බ්‍රහ්මයා විදියට පෙනී හිටියා. සියලු බ්‍රහ්මියෝ වැන්දා. බ්‍රහ්මියෝ දන්නේ මේ බ්‍රහ්මයා කොහෙන්ද ආවේ කියලා. ඇයි කියනවා මම යසෝදරා. මහා යසෝදරා අනේක විද 이르දි ප්‍රාතිහාර්ය පාලා. ඒ යසෝදරා උත්තමාවිය කියනවා මම භාග්‍යවතුන් වහන්සේගේ ගිහි කාලේ බිරිඳ රාගී මාතා මම යසෝදරා මන් දැන් සසරින් නිදහස් වුණා. මේ මගේ අන්තිම දෙක්මයි උඹලාට. එදා තමයි යසෝදරාවන්ට දම් බෙදපු අය. ඒ වගේම දිවි දේවතාවුන් වහන්සේලා යසෝදරා උත්තමාවිය මෙච්චර ආනුභාවයි කියලා දැනගත්තේ. ඊට පස්සේ යසෝදරා උත්තමාවිය ආකාශයෙන් බැහැලා බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල වඳිනවා. වැඳලා පිටිපස්සට යනවා. භාග්‍යවතුන් වහන්සේ පියවර කිහිපයක් ගියා. ඒ විහෙරේ කෙළවර දක්වාම සංඝයා යසෝදරා පිටිපස්සේ ගියා. 1000 භික්ෂුණීන් සමග භික්ෂුණී ආරාමයට ගිය යසෝදරා එදා රැ අර්ධ පර්යන්කයෙන් ඉඳගෙන භාවනාවට සමවැදුණා. එහෙම පිරිනමන පෑවා. මෙහි මඩල කම්පා වුණා. ආයෙත් පිපිලා තිබ්බ මල් ගොඩාක් බිමට වැටුණා. ලෝකේ පවිත්‍රයයි සම්මත මල් තියෙනවද? ඒ සුදු නෙළුම් සමම්පිච්චාන් ඒ මල් හැකිලී ගියා. ඒ යසෝදරා උත්තමාවිය පිරිනමන පෑවේ ඉඳගෙන ඉරියව් පිරිනමන පෑවේ. ඒ යසෝදරා උත්තමාවියගේ පිරිනමන පෑවේ බොහෝ දෙනා ශෝක වුණා. සඳුන්දර ගෙනල්ලා සඳුන්දර සෑයේ යසෝදරාගේ දෙහි තැන්පත් කළා. භාග්‍යවතුන් වහන්සේ අතට ගත්ත සමන් මල් මිටක් යසෝදරාගේ ආදාන චිතකේ දිසා. මේ යසෝදරා සංසාරේ චද්දන්ත හස්තියා වෙලා මහ බෝධිසත්වයෝ දල කපාගෙන ගියාට පස්සේ මැරුණාට පස්සේ ඒ ඇතින්න කැලේ තියෙන දර ඔක්කොම ගෙනල්ලා තියලා ඇතා ඒ දර උඩට දාලා මැරිච්ච තමන්ගේ ස්වාමියා. ඇතින්නියෝ 10000ක් සමග ඒ ඇතා උපස්ථාන කරපු පසේ බුදුරජාණන් වහන්සේලා 500ක් ඉස්සරහා ඒ චද්දන්ත ඇතාගේ ඇතින්නේ ඒ දේහය ආදාහනය කළා. ගිනි තියලා ඇතින්නියක් වෙලා ඉද්දී ඒ පින යසෝදරාට තියෙනවා. යසෝදරාගේ ආදාහනයේදී බුදුරජාණන් වහන්සේ මල් මිටක් කෙස්සා. ඒ චිතකේ දැල්ලුණා ඉබේම. පිරිමියෙක් ගිනි තිබ්බේ නැහැ. ආදාහනයෙන් භස්මාවශේෂ ඉතුරු වුණා. පිරිමියෙක් ඇල්ලුවේ නැහැ.
යසෝදරා මහා සෑය කියලා ස්තූපයක් ඇදුව රජගහනුවර. බොහෝ දෙනා රාහුල මාතා යසෝදරා බද්ධ කච්චායනා ඇයට බොහෝ උපස්ථාන කළා. ඒ යසෝදරා රහත් තෙරණියගේ ස්තූපයට වැඳලා පුදලා දහස් ගණන් දෙව්ලොව ගියා. මේ ලෝකේ පවිත්‍ර ස්ත්‍රී කුමරි බඹසර තියෙන පතිවෘතාව තියෙන ස්ත්‍රී යසෝදරා උත්තමාවිගේ සෑය වඳින්න නැතුව ගියාද? ජීවිතේ කිලිසාගත් අය සෑය මළුවේ ඇසිරුණාද? ඉදාට යසෝදරා සෑය කරා වැටිලා ගියා. යසෝදරා මහා සෑයක් තිබ්බා කියලා අපිත් මේ බණ පොත් කියවනකොට දන්නේ. මම දඹදිව මිනිස්සු අරගෙන ගිහලා තිනවා අවුරුදු ගණනාවක්. මිනිස්සු 2500කට වැඩිය මිනිස්සු වන්දවල තිනවා දඹදිව. මමත් දන්නේ රජගහනුවර යසෝදරා සෑයක් තිනවා කියලා. බණ පොතේ තියෙනවා. කොතන තිබ්බද දන්නේ. ඒ අතීතේ හිම මෙකිලා ගියා. මිනිස්සු යසෝදරා වෙනුවෙන් විකාර කවි කිව්වා. විකාර සින්දු හැදුවා. විකාර චිත්‍රපටි හැදුවා. යසෝදරා උත්තමාවිගේ නිකලස් ජීවිතේ පවිත්‍ර ජීවිතේ මෙච්චර අනුභව සම්පන්න ජීවිතේ හැම ගෙදරකම වඳින්න ඕන කියන පණිවිඩේ සමාජයට කියන්නේ. හැම යම් ගෙදරක ස්ත්‍රියක් සිටිනවා නම් යසෝදරාවට මෙදී යුතුයි. සසරක කර්ම ගෙවෙනවා. සසරක කර්ම ගෙවෙනවා. බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් ඒ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ ඉක්මන් කරපු යසෝදරාවට බුදුරජාණන් වහන්සේ ගැන තියෙන බුදු සරණින් අපි වැඳිය යුතුයි.